සන්ධ්‍යාවක ඔබ සියලු දෙනාටම ඉතින් අද දින මට ඉදිරිපත් කරන්න තියෙන පාඩම තමයි 7 වෙනි පාඩම වන ශාක වර්ධක ද්‍රව්‍ය යන පාඩම. ඉතින් මේ පාඩම ගත්තාම මුලින්ම මම ඔබට හඳුන්වලා දෙන්නම් ශාක වර්ධක ද්‍රව්‍ය. ශාකයක් වර්ධනය වීමට අනිවාර්යයෙන්ම පස, ජලය, වාතය, ඒ වගේම khනිජ ලවණ අවශ්‍ය බව ඔබ ඉතාමත් හොඳින් දන්නා කරුණක්. ඉතින් ඒ වගේම තමයි ශාක වර්ධනයේට මේ ශාකය තුලින් නිපද වෙන රසායනික ද්‍රව්‍යයන් බලපාන බව හොයාගෙන තියෙනවා. ඉතින් ඊළඟට අපි බලමු ක්‍රියාකාරකමක්. මේ සඳහා මට අවශ්‍ය වෙනවා පෝච්චියක සිට වූ සමාන ශාක දෙකක්. මේ ශාක දෙකෙන් එක ශාකයක අග්‍රස්තය කපලා ඉවත් කරනවා. ඉන්පසු අපි ටික දිනකින් නිරීක්ෂණය කරනවා. අපේ නිරීක්ෂණ හැටියට එනවා අග්‍රස්තය සහිත ශාකය උසින් වැඩි වෙලා තියෙන බවත් අග්‍රස්තය රහිත ශාකය එසේ වැඩිවීමක් සිදු වෙලා නොමැති බවත් අපට නිරීක්ෂණ හැටියට ගන්න පුළුවන්. ඉතින් මේන් නිගමනය වෙන්නේ ශාකය උසින් වැඩිවීමට අග්‍රස්තය බලපාන බව. ඊළඟට බලමු අපි තවත් ක්‍රියාකාරකමක්. ඒ සඳහා අවශ්‍ය වෙනවා පෝච්චියක සිට වූ සමාන ශාක දෙකක්. තව කළු කඩදාසියකින් ආවරණය කරන ලද පෙට්ටියක් අවශ්‍ය වෙනවා. මුලින්ම එක ශාකයක අග්‍රස්තය ඉවත් කරනවා. ඉන්පසු කළු කඩදාසිය සහිත පෙට්ටියට ශාක දෙක දමා ශාක දෙකටම එකම දිශාවකින් ආලෝකය ලැබෙන පරිදි සලස්වනවා. ඊට පස්සේ අපි නිරීක්ෂණය කරපුවාම අපිට නිරීක්ෂණ හැටියට එනවා අග්‍රස්තය සහිත ශාකය ආලෝකයේ දෙසට හැරී වර්ධනය වෙලා ඇති බවත් අග්‍රස්තය රහිත ශාකය එසේ වර්ධනය වී නොමැති බවත් නිරීක්ෂණ හැටියට අපට ගන්න පුළුවන්. ඉතින් මේන් නිගමනය වෙන්නේ ආලෝකයේ දෙසට ශාකය ගමන් කිරීමටත් අග්‍රස්තය අවශ්‍ය බව. එසේනම් ඊළඟට අපි බලමු ශාක වර්ධක ද්‍රව්‍ය anu මොනවද කියලා. ශාක වර්ධක ද්‍රව්‍ය anu ශාකය වර්ධනය යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ශාක වර්ධක ද්‍රව්‍ය කිහිපයක් ඔක්සීන්, ගිබරලින්, සයිටොකයිනින්. මුලින්ම අපි බලමු ඔක්සීන් පිළිබඳව. ඔක්සීන් තියෙන්නේ ශාකයේ ශාක කඳේ අග්‍රස්තයේ සහ ශාකයේ මුලෙහි අග්‍රස්තයෙහි තමයි ඔක්සීන් තියෙන්නේ. ඔක්සීන් මගින් ශාකයට ශාකයෙහි කඳෙහි සහ මුලෙහි සෛල දික්වීම පාලනය කරනවා. ශාකයක් ආලෝකයේ දෙසට හැරී වැඩෙන්නේ ශාක කඳෙහි දෙපැත්තේ සිදුවන අසමාකාර සෛල දික්වීම නිසා. එසේනම් ආලෝකය අඩුවෙන් ලැබෙන පැත්තේ ඔක්සීන් වැඩි ප්‍රමාණයක්ද ආලෝකය වැඩියෙන් ලැබෙන පැත්තේ ඔක්සීන් අඩු ප්‍රමාණයක්ද එක් රැස් වෙනවා. එසේනම් ආලෝකයේ අඩු පැත්තේ සෛල දික්වීම නිසා මේ ආලෝකයේ දෙසට ශාකය හැරී වර්ධනය වීමක් සිදු වෙනවා. එසේනම් ශාකයේ පාර්ශ්වික අංකුර වර්ධනය නිෂේධනය කිරීමත් මේ ඔක්සීන මගින් සිදු වෙනවා. ඒ වගේම තමයි උද්‍යාන විද්‍යාවේදී ශාක
ශාක පඳුරු ශාක ලබා ගැනීම සඳහා ශාක අග්‍රස්ථයේ කැපීම සිදු කරනවා. ඉන්පසු අපි බලමු ගිබරලීන් පිළිබඳව. ගිබරලීන් වලින් ශාක කඳ දික්වීම තමයි සිදු වෙන්නේ. ප්‍රධාන වශයෙන් බලපාන්නේ සඳහා ඒ වගේම තමයි ශාකයේ ඵල වර්ධනයටත් බලපෑමක් ඇති කරනවා මේ ගිබරලීන්. ඉන්පසු අපි බලමු සයිටොකයිනින් පිළිබඳව. සයිටොකයිනින් සෛල වර්ධනය සෛලවල වර්ධනය විභාජනය කරනවා. එමගින් ශාකයේ පුෂ්ප, ඵල, පත්‍ර ශාකයේ පුෂ්ප, ඵල, පත්‍ර ඒ වගේම මුල්වල වර්ධනයේද බීජ ප්‍රරෝහණයේද වේගවත් කරනවා. ඒ වගේම තමයි ශාකයේ වියපත් වීමත් මේ සයිටොකයිනින් මගින් ප්‍රමාද කරනවා. ඉන්පස්සේ අපි බලමු ශාක පත්‍රයක් ශාක පත්‍ර සහ ඵල මේරීමෙන් පසු පතනය වන්නේ ඇයි කියලා. ශාක පත්‍ර සහ ඵල පතනය වීමේදී නටුවෙහි කඳෙහි ඡේදස්තරය නැමැති සෛල පටකයක් පිහිටනවා. ඡේදස්තරය නැමැති සෛල පටකය ඇතිවන්නේ ශාක පත්‍ර සහ ඵල වර්ධනය වීමෙන් පසු එහි ඇති මේරීමත් සමග ශාක වර්ධක ද්‍රව්‍ය අඩුවීමෙන් තමයි ඡේදස්තරය ඇති වෙන්නේ. එසේනම් ශාක පත්‍ර සහ ඵල මේරීමෙන් පසු පතනය වෙන්නේ මේ ඡේදස්තරය නැමැති සෛල පටකය නිසා. ඊළඟට බලමු ශාක වර්ධක ද්‍රව්‍ය මගින් ඇති ප්‍රයෝජන. ශාක වර්ධක ද්‍රව්‍ය කෘෂිකර්මාන්තයට ඒ වගේම විසිතුරු මල් පැල වගාවට උද්‍යාන විද්‍යාවට වගේ බහුලව භාවිතා කරනවා. එසේනම් ඒ බහුලව භාවිතා කරන ශාක වර්ධක ද්‍රව්‍ය පිළිබඳ බලමු. 2,4-ඩයික්ලෝරෝෆීනොක්සි ඇසිටික් අම්ලය සහ 2,4,5-ට්‍රයික්ලෝරෝෆීනොක්සි ඇසිටික් අම්ලය කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් ලෙස යොදා ගැනීම. සයිටෝසෙල් අවාරයේදී ඵල ලබා ගැනීම. ඉදිසනක් ලෙස අඹ වගේ ශාකවල නැප්තලින් ඇසිටික් අම්ලය අන්නාසි අවාරයේදී ඵල ලබා ගැනීමට සහ ඵල ලබා ගැනීමට වගේ දේවල් වගේ අම්ල වලින් ප්‍රයෝජන තියෙනවා. එසේනම් මාගේ ඉදිරිපත් කිරීම මෙතනින් අවසానයි. අසසිටිය ඔබ සැමට දයදා සමිති පිට.